යාළුවෙක් කෝල් කරා එයා කැසිනෝ එකේ ඉන්නවා කියලා. ඉන්නවා කියන්නේ ඉතින් පැරදිලා වැඩි වෙලා ඔහොම තමයි ඉතින් කැනඩාවේ ලයිෆ් එක. සමහර දවසට ඒ වගේ පෝරියලුත් හම්බ වෙනවා. එතකොට පොඩ්ඩක් මොකක් හරි දාගෙනක් තිනවා. එතකොට මම යනවා දැන් මෙයාව ගන්න. එතකොට මම බැලුවේ මේන් ඩෝ එක ගාව ඉන්නවද කියලා බිල්ලා. ඔයිට කලිනුත් මම යාළුවෝ ගොඩකට උදව් කරලා තිනවා. එතකොට මේන් ඩෝ එකේ නැත්තම් පිටිපස්ස දොරෙන් තමයි යාව ගන්නෙ. මේන් ඩෝ එකේ නැහැ යා. දැන් අපි යමු කැසිනෝ එක වටෙන් පිටිපස්ස ඩෝ එකට. ඒ කියන්නේ එච්චර ටිකක් වැඩි යාට. මොකද කැසිනෝ වල ලිමිට් එක ඕවා වුණාට පස්සේ ඇතුලේ තියාගන්න නැහැ. සෙල්ලම් කළා කරන්නත් බෑ. මොකද ඕවා ගියාට පස්සේ ඉතින් සමහර වෙලාවට ටිකක් වැඩි වුණත් පෙන්වන්නේ නැහැ. ඉතින් අර පරදිනකොට පොඩ්ඩක් හිතට අමාරුයි. එතකොට අර තව තවත් බොනවා. එතකොට කොහොම හරි ඉතින් මට පාන්දර 1ට ඇහැරලා එන්න වුණා යාළුවෙක් ගන්න. ඉතින් ඕක තමයි ඉතින් තත්ත්වේ. මම දැන් මේ පිටිපස්ස පැත්ත කැසිනෝ එකේ මේ නිව් බ්‍රවුන්ස්වික් වල තියෙන ලොකුම කැසිනෝ එක. නිව් බ්‍රවුන්ස්වික් කැසිනෝ මේක පිටලා තියෙන මොක්ටන් වල. ඉතින් දැන් මම ආව ගන්න පිටිපස්සේ මම පාක් කරනවා සිකුටි එකට කිට්ටු කරලා. Okay guys,